හායි යාළුවනේ මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ අල බැදුමක් කොහොමද හදාගන්නේ කියලා. මේ මම අරගෙන තියෙන්නේ කලින් තම්බගත්ත අලගෙඩි දෙකක්. මේකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි රටලුණු ගෙඩිය සිහින්න කපලා අරගෙන තියෙනවා. ඊළඟට රම්පා, කරපිංචා, අමු මිරිස් කරල් දෙකක්, කෑලි මිරිස්, ලුණු සහ එනසාල් ඇට දෙකක් අරන් තියෙනවා. මේක තව ටිකක් රස කරගන්න අවශ්‍ය නිසා. මේවා දාගන්න ප්‍රමාණය ඔයගොල්ලෝ ගන්න අල ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්. රත් වෙන්න තෙල් ටිකක් තියලා ඒකට අමු මිරිස් ටික ඊළඟට කරපිංචා, රම්පේ සහ රෙනසාල් යොදා ගන්නවා. ඒ ටික ටිකක් බැදීගෙන එනකොට අර අපි සිහින්න කපාගත්ත රටලුණු ටික එකතු කරගන්නවා. රටලුණු ටිකක් තෙල් එකේ බැදෙන්න තියලා ඊළඟට කෑලි මිරිස් ටික එකතු කරගන්න පුළුවන්. කෑලි මිරිස් ඕගොල්ලෝගේ රසට අනුව සැර වැඩියෙන් ඕන නම් කෑලි මිරිස් ටිකක් වැඩිපුර එකතු කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. අල තම්බද්දී ලුණු දාපු නිසා මම ටිකක් අඩුවෙන් තමයි ලුණු එකතු කරේ. ඊළඟට අපි අර කලින් තම්බගත්ත අල කෑලි ටික මේ මිශ්‍රණයට එකතු කරලා කලවම් කරගන්නවා. ඕන නම් ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න පුළුවන්. මම මෙතනදී නම් ඒක එකතු කරගත්තේ නැහැ. ඊළඟට අල බැදුම ටිකක් තව රස කරගන්න ඕන හින්දා උම්බල කඩ ටිකක් සිහිනියට කපලා දාගන්නවා. ඒ වගේම කහ පොඩ්ඩක් දාගන්න පුළුවන් මේ අල වෑංජනයට. එතකොට ලස්සන කහ පාටක් එනවා. මේ තමයි ඉතින් මම හදාගත්ත අල බැදුම. ඕගොල්ලොත් මේ රෙසිපි එක try කරලා බලන්න.